අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ අටශේනියේ තුන්වෙනි පාඩම වෙන ශාක විදත්වය හා කෘත්‍ය ගැන. ඉස්සෙල්ලාම මම කතා කරන්නේ ශාකයක ප්‍රධාන කොටස් ගැන. හොඳම උදාහරණ වශයෙන් ගත්තොත් මුල කඳ පත්‍ර ගන්න පුළුවන්. මම ඉස්සෙල්ලාම කතා කරන්නම් කඳ ගැන. කඳ ගැන කතා කරොත් කඳේ ප්‍රධාන කෘත්‍ය වන්නේ මල් පල දළු පත්‍ර වැනි දෑ දරා සිටීම. සමහර ශාක කඳ මගින් ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ඒ වගේම ශාකයට සන්දායකතාවයක් ගෙන දෙන්නත් කඳට පුළුවන්. කඳ මගින් ජලය khනිජ ලවණ ආදී ප්‍රවාහනය කරන්න පුළුවන්. ඊළඟට මම කතා කරන මුල ගැන. මුල ගැන කතා කරොත් මුලේ ප්‍රධාන කෘත්‍ය වන්නේ ශාකයට ජලය khනිජ ලවණ වගේ දේවල් උරා ගැනීම. ඒ වගේම ශාකයේ පතර සවිකිරීමක් කරනවා. ඊළඟට පත්‍රය ගැන කතා කරොත් පත්‍රය ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ඒ වගේම පත්‍රයේ තියෙන කූටිකා මගින් ජලය වාෂ්ප කර ශාකයට සිසිලසක් ලබා දෙනවා. මම දැන් කතා කරන්නේ මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්න ශාකයක්. මේ තියෙන්නේ ශාකයේ පුෂ්ප. ඊට පස්සේ මේ තියෙන්නේ ශාකයේ ඵල හෙවත් ගෙඩි. මේ තියෙන්නේ කොළ හෙවත් පත්‍ර. මේ තියෙන්නේ කඳ. මේ තියෙන්නේ මූල පද්ධතිය. අපි කලින් කතා කරේ ප්‍රරෝහ පද්ධතිය. මූල පද්ධතියේ ප්‍රධාන අංගයක් වෙන මුදුන් මුල මේ තියෙන්නේ. එතන ලොකුවට තියෙන්නේ මුදුන් මුල. රශ්මිය දෙපැත්තට අතු විහිදිලා වගේ තියෙන්නේ පාර්ශවික මුල. ඊළඟට මම කතා කරන්නම් ශාක පත්‍රයක ප්‍රධාන කොටස් ගැන. මේ තියෙන්නේ ශාක පත්‍රයේ කඳට සවි වෙන කොටස මේ තියෙන්නේ. අපි ඒකට කියනවා පත්‍ර වෘන්තය කියලා. ශාක පත්‍රයේ පත්‍ර වෘන්තයට සවි වෙන කොටසට අපි කියන්නේ පත්‍ර පාදය කියලා. ඒ වගේම පත්‍රය ඇතුලේ විහිදිලා තියෙනවට කියන්නේ පත්‍ර නාරටි කියලා. මේ පත්‍රයේ අගට කියන්නේ අපි පත්‍ර අග්‍රය කියලා. මේ වටේ තියෙන මේ ධාරයට කියන්නේ පත්‍ර ධාරය කියලා. එතකොට මෙතන පත්‍රයේ පිහිල්ලා තියෙන පත්‍ර තලය. ඒකට අපි කියන්නේ පත්‍ර තලය කියලා. ඊළඟට මම කතා කරනවා පත්‍ර විවිධත්වය ගැන. පත්‍ර විවිධත්වය කියන්නේ පත්‍ර තලය, පත්‍ර නාරටිය වගේ ගොඩක් දේවල් වලින් පත්‍රය වෙනස් වෙනවා. මේ තියෙන්නේ ඒකටත් උදාහරණ. මේ තියෙන්නේ ගොටුකොළ. ගොටුකොළ වල පත්‍ර තලයෙන් විදත් වෙනවා. පත්‍ර තලයේ රවුම් ස්වභාවයක් ගන්නවා. කොට්ටම්බා වල නිකන් අමුතු හැඩයකට ගන්නවා. රාඹු වල පෙති පෙති වින් වෙලා තියෙනවා. ඒ වගේම අඹ වල සියුම් ආකාරයක් වගේ එහෙම ගන්න. ඊපස්සේ මේ තියෙන්නේ පත්‍ර අග්‍රයෙන් වෙනස් වෙනවා. මේ අග්‍රය කොක්කක් වගේ ආකාරයක තියෙනවා. අග්‍රය ඇතුළට උල් වෙලා තියෙන ආකාරය, එළියට උල් වෙලා තියෙන ආකාරය, රවුම් විදිහට තියෙන ආකාරය, අරලිය එහෙම අපිට ගන්න පුළුවන්. තව ගත්තොත් පත්‍ර ධාරයෙන් වෙනස් වෙනවා. පත්‍ර ධාරයේ දැති තියෙන ඒවා තියෙනවා. රවුම් තියෙන ඒවා තියෙනවා. හැඩයක් නැති විදිහකට තියෙන ඒවා තියෙනවා. එහෙම ඒ විදිහකට තියෙනවා. මේ තියෙන්නේ පත්‍ර පාදයේ විදිහට. පාදේ කියන්නේ අර පත්‍රේ නාරටිය සම්බන්ධ වෙන තැන. ඒක පල්ලෙහින් පිරෙන අවස්ථා තියෙනවා මේ දෙකේ වගේ. පැත්තෙන් පිරෙන අවස්ථා තියෙනවා. පල්ලෙහි පැත්තේ මැදේ වගේ පිරෙන ඒවා තියෙනවා. ඊළඟට මම කතා කරන්න යන්නේ පත්‍ර වින්‍යාසය කියන්නේ මොකක්ද? පත්‍ර වින්‍යාසය කියන්නේ කඳට පත්‍ර සවි වී ඇති රටාව. ඒකට උදාහරණ වශයෙන් ගත්තොත් කටු අනෝදවල තියෙන්නේ මෙහෙම කටු අනෝදවල තියෙන එකක් කර එකක් උඩට විහිදිලා තියෙනවා. ඊළඟට පේරවල දෙකම එක තැනකින් දෙපැත්තට විහිදිලා තියෙනවා. මේක ඒ වගේම මේක වගේ හතර පැත්තට විහිදිලා තියෙනවා. මේක නිකන් උඩට වැඩි වෙන විදිහට විහිදිලා තියෙනවා. ඊළඟට ඒවා පත්‍ර වින්‍යාසය වගේ ශුෂ්ක පරිසරවල හෙවත්
අවුව වැඩි වගේ පරිසරවල ශාක පත්‍ර උත්සේදනයට වගේ විවිධ අනුවර්තන තියෙනවා. උදාහරණ වශයෙන් ගත්තොත් පතක් වල පත්‍ර කටු බවට විකරණය වෙලා තියෙනවා. ඒ කියන්නේ පත්‍ර කටු බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ වගේම පත්‍රයේ සිහින් වෙලා තියෙනවා. ඒකට උදාහරණයක් වශයෙන් ගත්තොත් කසවල පත්‍රයේ සිහින්. ඒ වගේම පත්‍රයේ ඝන ඉටි සහිත උච්චර්මයක් තියෙනවා. උදාහරණ වශයෙන් ගත්තොත් අරලිය වගේ අපිට ගන්න පුළුවන්. ළඟට පත්‍ර විවිධත්වය වගේම කඳන් විවිධත්වයක් තියෙනවා. කඳන් විවිධත්වයට උදාහරණ ගත්තොත් එක කඳන් වර්ග තියෙනවා. මම ඉස්සෙල්ලාම කතා කරන්නම් ප්‍රචාරණය වෙන කඳන්. ප්‍රචාරණය වෙන කඳන් කියන්නේ ශාකයකින් නවශාක බිහි කරන කඳකින් නවශාක බිහි කරන කඳන් වල තමයි ප්‍රචාරණ කඳන් කියන්නේ. ඒවට උදාහරණ වශයෙන් ගත්තොත් පේනවා මෙතන ගොටුකොළ, උඳු පියලිය, ඇඹුල් ඇඹෙලිය වගේ ගන්න පුළුවන්. ඊළඟට මොටයියන් වගේ ප්‍රචාරණය වෙන ශාක තියෙනවා. ඒවට උදාහරණ වශයෙන් ගත්තොත් කෙසෙල්, කලාඳුරු, ගොයම් වගේ ගන්න පුළුවන්. ඊළඟට සංචිත කඳන්. සංචිත කඳන් කියන්නේ කඳේ ආහාර ගබඩා කරන කඳන් වල සංචිත කඳන් කියලා කියනවා. ඒවට උදාහරණ වශයෙන් ගත්තොත් උක්, කිතුල් ගන්න පුළුවන්. ඊළඟට භූගත කඳන්. භූගත කඳන් කියන්නේ මුල සහ කඳ පොළවෙන් යට තියෙන ඒවට තමයි අපි භූගත කඳන් කියලා කියන්නේ. භූගත කඳන් වල උදාහරණ වශයෙන් ගත්තොත් ලූණු, අර්තාපල්, ඉඟුරු, කහ වගේ ගන්න පුළුවන්. තව අපි ගත්තොත් ප්‍රභා සංශ්ලේෂී කඳන්. ප්‍රභා සංශ්ලේෂී කඳන් කියන්නේ කඳ මගින් ප්‍රභා සංශ්ලේෂණය. කියන්නේ කඳ මගින් වාතය ආහාර වගේ නිපදවන ඒවාට තමයි ප්‍රභා සංශ්ලේෂී කඳන් කියලා කියන්නේ. ඒවට උදාහරණ වශයෙන් ගත්තොත් මෙතන පේන්න තියෙන පතක්. තවත් දලුක් අපිට ගන්න පුළුවන්. ඒ වගේම ආරෝහක කඳන්. ආරෝහක කඳන් කියන්නේ මොකක් හරි ආධාරකයක් ඔස්සේ ඊළ නගින කඳන් වලට ආරෝහක කඳන් කියනවා. ඒවට උදාහරණ වශයෙන් මෙතන පේන්න තියෙන වෙනි වැල්, ගෝංචි කියන්නේ ඒවට අපි කියනවා වැල් වශයෙන් ගන්න පුළුවන් අපිට ඒවට. ඒ වගේම තව තියෙනවා කඳ පත්ත විතරක් නෙවෙයි මුල් මගින් මුල් වල විවිධත්වයක් තියෙනවා. අපිට ඒවට උදාහරණ ගන්න පුළුවන්. ඒක තමයි සංචිත මුල්. සංචිත මුල් කියන්නේ මුලේ ආහාර ගබඩා කරන මුල් වල තමයි සංචිත මුල් කියන්නේ. ඒවට උදාහරණ වශයෙන් කැරට්, රාබු, බීට් අපිට ගන්න පුළුවන්. තව ඊළඟට ගන්න පුළුවන් ආගන්තුක මුල්. ආගන්තුක මුල් කියන්නේ සංචිත මුල් වලටයි. ඒවයිත් මුලේ ආහාර තැන්පත් කරනවා. ඒවට උදාහරණ වශයෙන් ගත්තොත් මඤ්ඤොක්කා, බතල, ඩේලියා විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟට කරු මුල් ගන්න පුළුවන්. කරු මුල් වලට අපිට උදාහරණ වශයෙන් ගන්න පුළුවන් නුග. කරු මුල් කියන්නේ මුල් වලට අතු වලට ආධාරකයක් ලෙස පොළ මුල් වලින් එන මුල් වලට අපි නුග කරු මුල් කියලා හඳුන්වනවා. ඒවට උදාහරණ වශයෙන් නුග, තව ගන්න පුළුවන් රත් කඩොල්. ඊට පස්සේ කයිරු මුල් කියන්නේ ශාක කඳට ආධාරකයක් ලෙස ක්‍රියා කරන මුල් වලට තමයි කයිරු මුල් කියන්නේ. ඒවට උදාහරණ වශයෙන් ගත්තොත් වැටකෙయ్యා, රාම්පේ, මහ කඩොල් අපිට ගන්න පුළුවන්. ළඟට ආරෝහක මුල් හෙවත් ආලග්න මුල්. ඒවට උදාහරණ වශයෙන් ගන්න පුළුවන් කඳට ආධාරකයක් ලෙස ක්‍රියා කරන මුල් වල තමයි අපි ආරෝහක මුල් හෙවත් ආලග්න මුල් කියලා කියන්නේ. ඒවට උදාහරණ වශයෙන් බුලත්, ගම්මිරිස් අපිට ගන්න පුළුවන්. තව වාය මුල් වලට අපිට උදාහරණ වශයෙන් ගන්න පුළුවන් වාය මුල් කියන්නේ
පොළවෙන් උඩ වැඩෙන ශාක. ඒගොල්ලෝ අවශෝෂණය කරන්නේ පරිසරයේ තියෙන වායු. ඒවට උදාහරණ වශයෙන් ඕකිඩ්, වැනිලා වගේ ගන්න පුළුවන්. ළඟට ශ්වසන මුල් හෙවත් වායුදර මුල්. ඒවා ශ්වසන මුල් වැඩිපුරම තියෙන්නේ කලපුවසල වගේ කිවුල් ජලයේ තියෙන තැන්වල. ඒ නිසා හැමතිස්සෙම පොළව තෙත් නිසා ඒගොල්ලන්ට වාතය අවශෝෂණය කරගන්න පොළවෙන් උඩට මුල් ලැබෙනවා. ඒවට උදාහරණ වශයෙන් ගත්තොත් කිරළ, මහ කඩොල් අපිට ගන්න පුළුවන්. ඊළඟට ප්‍රචාරණ මුල්. ප්‍රචාරණ මුල් කියන්නේ මුල මගින් නව ශාක බිහි කරන මුල් වලට. ඒවට උදාහරණ වශයෙන් ගත්තොත් කරපිංචා, peer, බෙලි අපිට ගන්න පුළුවන්. මේ විදිහට විවිධ දේවල් තියෙනවා. මම කතා අවසන්. අපේ අසාසිය වෙතන ස්තුතියි.